සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම The Black Trader YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ICT PD array වල එන FEG සම්බන්ධව. මොකද්ද මේ FEG කියලා කියන්නේ? FEG එකක් අපි කොහොමද හරියටම identify කරගන්නේ කියලා මම අද ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා FEG සාමාන්‍යයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් bullish FEG තියෙනවා, bearish FEG තියෙනවා. එතකොට FEG එකක් කියලා කියන්නේ fair value gap එකක් කියලා. හරි? gap එකක්. මොකක් හරි හිඩසක් කියන එක තමයි ඒකේ තේරුම තියෙන්නේ. හරි. එතකොට මේක ගත්තාම මේක තමයි bullish FEG එකක්. එතකොට bullish FEG එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට candle තුනක් යනකොට පළවෙනි කැන්ඩල් එකයි තුන්වෙනි කැන්ඩල් එකයි අතර මෙන්න මේ වගේ දෙවෙනි කැන්ඩල් එකේ හිඩසක් තියෙනවා නම් අපි මේකට කියනවා FEG එකක් කියලා. හරිද? මේක ඇත්තටම සිද්ධ වෙන්නේ ලොකු වොලියුම් වලින් මාකට් එකේ බයි ඕඩර්ස් වැටුණාට පස්සේ ලොකු වොලියුම් වලින් මාකට් එක මූව් වෙන්න පටන් ගන්නවා. අන්නේ මූව් වෙන අවස්ථාවේදී තමයි මේ විදිහට FEG හැදෙන්නේ. හැබැයි මේ පළවෙනි කැන්ඩල් එකකින් හරි තුන්වෙනි කැන්ඩල් එකකින් හරි මේ FEG එක ෆිල් කරලා උඩට මූව් වෙලා තියෙනවා නයි කියන්නේ මේ වික් එකෙන් හරි පල්ලෙහාට ඇවිල්ලා මේ FEG එක ෆිල් කරලා උඩට ගිහිල්ලා තියෙනවා නම් මෙතන FEG එකක් නැහැ. දැන් මෙතන මේ විදිහට වෙලා නැහැ. මෙන්න මේ විදිහට පුංචි හිඩසක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ FEG එකක් කියලා. ඉතින් ගොඩක් ට්‍රේඩර්ස්ලා විශ්වාස කරන දෙයක් තමයි මාකට් එක මේ විදිහට ඉහළට මූව් වෙලා පස්සේ මේ FEG එක ෆිල් කරන්න මාකට් එක එයි කියලා ට්‍රේඩර්ස්ලා විශ්වාස කරනවා. එතකොට එයාලා මේ වගේ FEG එකට ආවට පස්සේ lower time frame එකකට ගිහිල්ලා confirmation බලලා නැවත ඒ direction එකටම market එක move වෙයි කියලා හිතලා තමයි trade කරන්නේ. ඉතින් FEG එක විතරක් අපි confirmation එකක් තියාගෙන අපි trade කරන්නේ නැහැ. තව confirmation ගොඩක් බලලා තමයි trade කරන්නේ. ඉතින් මට අද ඕන උනේ FEG කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මෙන්න මේ වගේ පළවෙනි කැන්ඩල් එකයි තුන්වෙනි කැන්ඩල් එකයි අතර තියෙන දෙවෙනි කැන්ඩල් එකේ මෙන්න මේ විදිහට හිඩසක් තියෙනවා නම් අපි ඒකට FEG එකක් කියලා කියනවා. ඉතින් මේක bullish FEG එකක්. අපි දැන් බලමු කොහොමද bearish FEG එකක් නිර්මාණය වෙන්නේ කියලා. bearish FEG එකක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. අර bullish FEG එක වගේම තමයි bearish FEG එකක්. කැන්ඩල් තුනක් තියෙන්න ඕනේ. පළවෙනි කැන්ඩල් එකයි තුන්වෙනි කැන්ඩල් එකයි අතර තියෙන දෙවෙනි කැන්ඩල් එකේ මෙන්න මේ විදිහට හිඩසක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ week දැන් තුන්වෙනි කැන්ඩල් එකෙන් week එක වෙන්න මෙහෙම ඇවිල්ලා fill කරලා තිබ්බොත් මෙතන FEG එකක් නැහැ. දැන් මෙතන FEG එක ෆිල් කරලා නැති නිසා තමයි මෙන්න මෙතන ગેප් එකක් තියෙන නිසා තමයි අපි ඒකට FEG එකක් කියලා කියන්නේ. ඉතින් මේක bearish side එකට යන නිසා තමයි bearish FEG එකක් කියලා කියන්නේ. එතකොට මාකට් එක මෙහෙම move වෙලා නැවත මේ FEG එකට ඇවිල්ලා පල්ලෙහාට move වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට bearish FEG එකක් හැදුනට පස්සේ අපි විශ්වාස කරන්නේ මාකට් එක නැවත මෙන්න මේ විදිහට move වෙලා මේ bearish FEG එක ෆිල් කරලා නැවත මාකට් එක මෙන්න මේ විදිහට sell වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හරිනේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද මේ FEG එක magnet එකක් විදිහට මාකට් එකේ වැඩ කරනවා. එතකොට අපි කොහොමද මේකේ high probable FEG එකක් හොයාගන්නේ? ඉතින් ඒකට ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී කතා කරා order block සම්බන්ධව. දැනට මම order block break block සම්බන්ධ වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒකේ order block කියන වීඩියෝ එක ඔයාලා බලන්න ගිහිල්ලා order block එකක් තියෙන තැන FEG එකක් හැදිලා තියෙනවා නම් ඒක high probable FEG එකක් විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා The Black Trader කියලා search කරන්න. එතකොට මෙන්න මේ වගේ interface එකක් තියෙන channel එකක් හම්බ වෙනවා. ඉතින් ඒක channel එකේ පල්ලෙහාට යනකොට order block ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයා තාමත් බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක ගිහිල්ලා ඉස්සර වෙලාම බලන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට පුළුවන් order block කියන්නේ මොකද්ද? high probable order block එකක් අපි කොහොමද identify කරගන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න එන්න. එතකොට FEG එක high probable FEG එකක් අපි identify කරගන්න නම් ඊට මෙහා පැත්තේ ඒ කියන්නේ FEG එකට උඩින් order block එකක් තියෙනවා නම් අපි ඒක high probable FEG එකක් කියලා තමයි අඳුනගන්නේ. හරිද? දැන් එතකොට ඔයාලා FEG trade කරනවා නම් ඔයාලට පුළුවන් higher time frame එකේ
FEG බලන්න. lower time frame එකේ FEG බැලුවත් ගැටලුවක් නැහැ. නමුත් lower time frame එකේ FEG ඉක්මනට fill වෙලා නැවත market එක move වෙනවා. එතකොට අපිට entry ගන්න අමාරුයි. එතකොට ඔයාලට පුළුවන් නම් higher time frame එකේ FEG තෝරගන්න. ඒ කියන්නේ 1 day, එතකොට 4 hour, 1 hour වගේ higher time frame එකේ FEG ලකුණු කරගෙන ඒ තැනට මාකට් එක ඇවිල්ලා රෙස්පෙක්ට් කරන විදිය බලලා ඔයාලට පුළුවන් lower time frame එකට ගිහිල්ලා confirmation නැතුව entry බලන්න. හරිද? ඉතින් මම ඔයාලට උදාහරණ ඇතුව ඒ දේවල් පැහැදිලි කරලා දෙන්නම්. මම ඉන්නේ EUR USD කියන currency pair එකේ 4 hour කියන time frame එකේ ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන FEG එකක් තියෙනවා. මේක පළවෙනි කැන්ඩල් එක, මේක දෙවෙනි කැන්ඩල් එක, මේක තුන්වෙනි කැන්ඩල් එක. එතකොට පළවෙනි කැන්ඩල් එකයි තුන්වෙනි කැන්ඩල් එකයි අතර තියෙන දෙවෙනි කැන්ඩල් එකේ මෙන්න මේ විදිහට පොඩි හිඩසක් තියෙනවා. ඒකට අපි FEG එකක් කියලා කියනවා කියලා කිව්වා. මාකට් එක මේ FEG එක ෆිල් කරන්න ඇවිල්ලා නැවත මාකට් එක ඉහළට ගමන් කරනවා කියලා කිව්වා. ඉතින් ඒ වගේ සිනාරියෝ එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මාකට් එකේ FEG එකක් හැදුවා, ඒක ෆිල් කරා, නැවත මාකට් එක ගියා. හරිද? එතකොට මෙන්න මෙතන බලන්න. මෙතනත් FEG එකක් තියෙනවා පොඩිවට. මාකට් එකේ. මේක පළවෙනි කැන්ඩල් එක, මේක දෙවෙනි කැන්ඩල් එක, මේක තුන්වෙනි කැන්ඩල් එක. දැන් මේ FEG එකේ කැන්ඩල් තුනම buy කැන්ඩල් තුනක් තමයි තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ buy කැන්ඩල් එකයි, sell කැන්ඩල් එකයි, නැවත buy කැන්ඩල් එකකුයි. හැබැයි මෙතන gap එකක් තියෙනවා. මේක FEG එකක්. කැන්ඩල් තුනම එකම කලයකින් තියෙන්න ඕන කියලා දෙයක් නැහැ. මෙතන වෙන්න ඕනේ පළවෙනි කැන්ඩල් එකයි තුන්වෙනි කැන්ඩල් එකයි අතර තියෙන දෙවෙනි කැන්ඩල් එකේ හිඩසක් තියෙන්න ඕන කියන එක විතරයි තියෙන්න ඕනේ FEG එකට. හරිද? එතකොට මේක bearish FEG එකක්. මාකට් එක මේකට රෙස්පෙක්ට් කරලා මාකට් එක නැවත රිවර්ස් වෙනවා. හරිද? FEG එක වෙන්නේ අන්න ඒ දේවල්. එතකොට මම මේක higher time frame එකේ බලන නිසා අපිට පුළුවන් lower time frame එකකට ගිහිල්ලා මේකේ confirmation ඇතුව entry එකක් බලන්න. මම ඔයාලට කලින් කිව්වා high probable FEG එකක් අඳුනගන්න නම් order block එකක් තියෙනවා නම් ඒක high probable කියලා කිව්වා. ඔයාලට පේනවා මෙතන order block එකක් තියෙනවා. හරි? මම වෙන පාටක් දාගන්නම් මෙතන. මේක order block එකක්. order block එකට යටින් තමයි FEG එක තියෙන්නේ. එතකොට ඒ FEG එක high probable FEG එකක් වෙනවා. මොකද මෙතන උඩ order block එකකුත් තියෙන නිසා. හරිද? එතකොට මාකට් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට move වෙනවා. මේක bearish FEG එකක්. bearish පැත්තට තමයි මාකට් එක move වෙලා තියෙන්නේ. හරි? මං හිතනවා ඔයාලට මං කියපු දේවල් තේරෙන්න ඇති කියලා. හරිද? එතකොට මේ වගේ තැනක අපි මෙතන higher time frame එකේ FEG එකක් බලපු නිසා අපිට පුළුවන් lower time frame එකට ගිහිල්ලා confirmation ඇතුව entry එකක් බලන්න. හරිද? මම 15 minute කියන chart එකට යන්නම්. මේ විදිහට 15 minute කියන chart එකට ගියාට පස්සේ ඔයාලට පේනවා market එක නැවත FEG එකට respect කරලා තියෙනවා. FEG එකට ඇවිල්ලා market එක නැවත reverse වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මේකේ higher time frame එකට ගියාට පස්සේ ඔයාලට පේනවා higher time frame එකේ FEG එකෙන් උඩට volume break එකක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මෙන්න මේ area එකෙන් උඩට volume break එකක් සිද්ධ වෙලා නැහැ. wick එක විතරයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒතර මේ wick වලින් වෙන්නේ market එකේ traders ලට damage එකක් විතරයි. ඇත්තටම මේකේ body එකේ තමයි සියලුම දේවල් තියෙන්නේ. හරිද? මේ wick වලින් කරන්නේ traders ලව ගොඩක් දුරට damage කරන එක තමයි. හරිද? එතකොට මේ විදිහට lower time frame එකකට ගියොත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන highs වල තියෙන liquidity ටික market එක අරගෙන තියෙනවා. liquidity අරගෙන FEG එකේ tap වෙලා මෙන්න මෙතනින් MSS එකක් දෙනවා. අපි කියනවා market structure shift එකක්. එහෙම නැත්නම් choch එකක්. MSS එකක් දුන්නාට පස්සේ මම කරන දේ තමයි මේ high එකකින්ද මේ low එකට 50% එක දාගෙන 50% එකකින් market එක උඩට එනකම් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ premium zone එකෙන් තමයි අපි sell කරන්නේ. premium zone එකෙන් මම volume change එකකින් මම entry ගන්නවා. මෙන්න මේ වගේ තැනකින් අපිට entry ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි මේ වගේ තැනක ආවට පස්සේ market එක මේ FEG එකෙන් යටට
මාකට් එක වොලියුම් චේන්ජ් වෙනකන් ඉන්නවා. FVG එකෙන් යටට වොලියුම් එකක් චේන්ජ් වෙන්න ඕනේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම්. මෙන්න මේ වගේ තැනකින් තමයි මම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මේ හයි එකෙන් SL එක තියලා අපි 1 to 2 නම් 1 to 3 නම් අපිට ඒ විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රිස්ක් එකක් තියෙන නිසා මම මෙන්න මෙතෙට SL එක තියනවා. ඒ කියලා කියන්නේ මේ ඕඩර් බ්ලොක් එකේ උඩටම SL එක තියලා මගේ RR එක 1 to 2 නම් මම 1 to 2 කියන RR එකට යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ට්‍රේඩ් එකක් මම බලන්නේ. මම මේ ට්‍රේඩ් බලන විදිහ නෙමෙයි කියලා දුන්නේ. FVG තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මේ ට්‍රේඩ් බලන්නේ කොහොමද? ඒවට කන්ෆර්මේෂන් ගන්න කොහොමද කියන එක මම ඔයාලට පස්සේ වීඩියෝ වලදී කියලා දෙන්න. මොකද එන්ට්‍රි ගන්න හදිස්සි වෙන්න එපා. මේ දේ ඉගෙන ගන්න තමයි ඕනේ. හරිද? එන්ට්‍රි ගන්න පුළුවන්, සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ දේ හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාලා මාකට් එකේ ට්‍රැප් වෙනවා. හරිද? ඒ හින්දා ඉස්සර වෙලාම මේ දේ හරියට ඉගෙන ගන්න. හරි. එතකොට අපි තව FVG ටිකක් බලමු. මෙතන FVG එකක් තියෙනවා ඔයාලට පේනවා. මේ වගේ තැන්වල FVG තියෙනවා. පළවෙනි කැන්ල් එක, දෙවෙනි කැන්ල් එක, තුන්වෙනි කැන්ල් එක. FVG එකක් තියෙනවා. ඒතර FVG එකට මාකට් එක ඇවිල්ලා නැවත මාකට් එක පල්ලෙහාට යනවා. එතකොට මෙතන FVG එකක් තියෙනවා. මාකට් එකෙත් ඇවිල්ලා රියැක්ෂන් එකක් දෙනවා. ඒ කියන්නේ මේ FVG එකෙන් මාකට් එක හැරෙනවමයි කියලා දෙයක් නැහැ. FVG එකෙන් හැරෙන්න පුළුවන්. අපි lower time frame එකට ගිහිල්ලා confirmation එකක් තිබ්බොත් විතරනේ entry එකක් ගන්න. ඒ නිසා FVG එකක් තිබ්බ පළියට මාකට් එක හැරෙන්නම ඕනේ නැහැ. හරි. FVG එකක් කියලා කියන්නේ POI එකක් විතරයි. එතකොට order block එකක් කියලා කියන්නේ POI එකක් විතරයි. හරිද? ඒ කියන්නේ order block එකකින් මාකට් එක හැරෙන්න පුළුවන්, FVG එකකින් හැරෙන්න පුළුවන්, break block එකකින් හැරෙන්න පුළුවන්. හරිද? තව IFVG කියලා තියෙනවා. ඉතින් ඒ වගේ හැරෙන්න පුළුවන්. ඉතින් අපි හරියටම දන්නේ නැහැ මාකට් එක මෙන්න මෙතනින් මාකට් එක හැරෙනවා කියලා. එතකොට අපි කරන්නේ lower time frame එකකට ගිහිල්ලා එතනින් දෙන confirmation එකත් එක්ක මාකට් එක එතනින් දෙන reaction එකත් එක්ක අපි trade කරන එක විතරයි කරන්නේ. මොකද අපිට මාකට් එක 100% මෙතනින් හැරෙනවමයි කියලා කියන්න බෑ. මොකද මේ මාකට් එක සම්භාවිතාවයක් එක්ක තමයි දුවන්නේ. හරිද? මේක සයන්ස් එකක් නෙමේ සම්භාවිතාවයක්. ඉතින් මේ දේ තේරුම් ගන්න ඕනේ. අපි කොච්චර කන්ෆර්මේෂන් නැතුව එන්ට්‍රි ගත්තත් ඒ ට්‍රේඩ් එක ලොස් වෙන්න පුළුවන්. හරි? ඒ දේ තේරුම් අරගෙන ඔයාලා මේ ට්‍රේඩින් කියන ජර්නි එක ගියොත් ඔයාලට ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වුණා කියලා. ඉතින් මම ඉස්සරහට තව PDRA ගැන වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.